අපේ ජීවිතය හරියට වීඩියෝ ගේම් එකක් වගේ. ජීවිතේ එක ලෙවල්ස් තියෙනවා. ඒ ලෙවල්ස් වලදී අපිට හම්බෙන මිනිස්සු, අපේ සිටුේෂන්ස්, අපේ ගෝල්ස් වෙනස්. සමහරට අපේ පෙනුමත් වෙනස් වෙන්න පුළුවන්. ඒ ලෙවල් එකෙන් ලෙවල් එකට අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් උනත් වෙනස්. කලින් ලෙවල් එකේ ඉගෙනගත්ත දේවල්, එකතු කරගත්ත දේවල් ඊළඟ ලෙවල් එකට ඕන වෙනවා. අපි ඉන්න ලෙවල් එකේ ඉගෙන ගන්න තියෙන පාඩම අපි හරියටම ඉගෙන ගත්තම ඔටෝමැටිකලි අපි ඊළඟ ලෙවල් එකට මූව් වෙනවා. හැබැයි අපි අපේ පාඩම ඉගෙන ගත්තේ නැත්නම් එකම ලෙසන් එක ආය අපිට මුණ ගැහෙනවා. ඔයා ඒ ලෙවල් එකේම ස්ටක් වෙනවා. මේ පාඩම සමහර විට එකම මනුස්සයා තුලින් නැත්නම් එකම විදිහේ වෙනස් මනුස්සයෙක් තුලින් එන්න පුළුවන්. අපි මේකත් මතක තියාගන්න ඕන. පාඩම ඉගෙන ගන්න පරක් වෙන්න පාඩමේ සැර වැඩි වෙනවා. ඒ වගේම මේක ඔයාටම එපා වෙනවා. පළවෙනි වතාවට වඩා දෙවෙනි වතාවට රිදෙනවා වැඩි. ඒ නිසා අපි එක සැරේම හරියටම පාඩම ඉගෙන ගත්තොත් අපිට ලේසියි. මේ ලෙවල්ස් වලයි වයස අතරේ කිසි සම්බන්ධයක් නැහැ. ඒකයි සමහර වයසක මිනිස්සු තාම මාර පොඩි ලෙවල් වල හිර වෙලා ඉන්නේ. ඔයාට තේරෙනවා නම් ඔයා දැන් ඉන්න ලෙවල් එකේ ස්ටක් වෙලා කියලා පොඩ්ඩක් වෙලාව අරන් ඒ ගැන හිතලා බලන්න. එතන මොනවා හරි ඔයා වැරදියට දැකපු නැත්නම් හිතපු පැටර්න් එකකට අහුවේ. එච්චරයි ඉතින්.